හායි අපි අද බලමුද බොන්සායි පැලයක් හරියට කොහොමද බඳුන්ගත කරගන්න කියලා. මේ තියෙන්නේ මම මීට කලින් කරපු බොන්සායි නිර්මාණ කීපයක්. ඔයා කරන්න ඉන්න නිර්මාණයට මේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි. බොන්සායි පැලයක් බඳුන්ගත කරගද්දි අපිට ඕනි වෙන දේවල් තමයි සෙකටේරියක්, එහෙම නැත්නම් ඔයාලා ගෙදර තියෙන කතුරක්, මේ වගේ පැතලි මල් පෝච්චියකුත් අවශ්‍ය වෙනවා. අපි පැතලි මල් පෝච්චියක් තෝරගන්නේ මුල් ගැඹුරට වර්ධනය වීම වළක්වා ගන්න. ඔයාලා ගාව මේ වගේ මල් පෝච්චියක් නැත්නම් ගෙදර තියෙන මේ වගේ බිස්කට් ටින් එකක් වුණත් යොදා ගන්න පුළුවන්. ජලය බැස යාමට මේ වගේ සිදුරු කිහිපයක් යොදා ගන්න ඕනි. මේ වගේ ප්ලාස්ටික් නෙට් කැබැල්ලක් මූල මණ්ඩලයේ පෝච්චියෙන් එළියට යාම වළක්වා ගැනීම සඳහා පෝච්චියට යොදනවා. වැදගත්ම කාරණේ වෙන්නේ බොන්සායි සඳහා යොදා ගන්න ශාකයේ ලක්ෂණ. එම ශාකයට ශක්තිමත් මූල මණ්ඩලයක් වගේම ශක්තිමත් කඳක්, ඒ වගේම නිරෝගී ශාකයක් වෙන්න ඕනි. මම අද මේ සඳහා යොදාගත්තේ ඇක්ටේරියා ගහක්. ඒ වුණාට ඔයාට පුළුවන් බෝගන්විලා, අඹ, නුග, දෙළුම්, කුඹුක්, වලස්සැන්දිරිය වගේ ශාක යොදා ගන්න. අපි දැන් බලමු බොන්සායි පස් මාධ්‍ය කොහොමද හදාගන්නේ කියලා. මම මේ සඳහා දෙකට එකට එක අනුපාතයෙන් මතු පිට පස්, කොම්පෝස්ට්, වැලි මේ මාධ්‍ය හදාගන්න යොදාගෙන තියෙනවා. ඒ වගේම ගඩොල් කැබලි කිහිපයකුත් මුල් වලට ඔක්සිජන් සැපයීමට යොදා ගන්න පුළුවන්. දැන් අපි බොන්සායි පැලේ බඳුන්ගත කරන පියවරයන් ටික බලමු. මුලින්ම ප්ලාස්ටික් නෙට් කැබැල්ල බඳුනට අතුරා ගන්න ඕනි. ඊට පස්සේ අපි ප්ලාස්ටික් නෙට් කැබැල්ල උඩින් ගඩොල් කැටි ටික අතුරගමු. මේකෙන් ශාකයේ වාතනය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඔන්න දැන් මම ගඩොල් කැටි ලේයර් එක අතුරගෙන ඉවරයි. ඊළඟ ලේයර් එක විදිහට මම යොදන්නේ වැලි. වැලි ටිකත් අපි හොඳින් අතුර ගත්තට පස්සේ අපි ඊළඟට යොදාගන්නේ කොම්පෝස්ට්. මෙහෙම තුන්වෙනි ලේයර් එකක් දාලා ඉවර වෙලා අපිට අවශ්‍ය තැනින් අපේ පැලේ තියාගන්න ඕනි. ඔයාගේ කැමැත්ත අනුවයි පෝච්චියේ හැඩය අනුවයි ශාකය තියාගන්න ස්ථානය වෙනස් වෙනවා. ඒත් මේ පෝච්චියේ රවුම් හින්දා මම ශාකයේ හිටව ගන්නේ පෝච්චියේ හරි මැදින්. ඒ වගේම ශාකයේ මූල පද්ධතිය පෝච්චිය පුරා තිරස්ව විහිදී යන ආකාරයට අපි තියාගන්න ඕනි. ඊට පස්සේ මූල පද්ධතිය වැහෙන විදිහට තවත් පස් ටිකක් අපි දාගමු. දැන් අපි අන්තිම ලේයර් එක විදිහට මතු පිට පස් ටික දාගමු. ඔන්න දැන් අපි බොන්සායි පැලේ හිටවගෙන ඉවරයි. දැන් අපි මේක තව චුට්ටක් ලස්සන කරගමු. මම ඒ සඳහා කොළ පාට පාසි යොදාගත්තා. ඔන්න දැන් අපි බොන්සායි පැලේ බඳුන්ගත කරගෙන අවසන්.